මුදායේ උසමදේ හදායේ මේ ආදරේ එදා වගේ මගේ අතේ වෙලිනවාදෝ ඉඩෝ කාලේ හිනෙකසේ කිවියාවී ස්නේහදී සිනාවාරේ ආයෙමයි වෙලිනවාදෝ මේ දුනියා මේ හෘදේ මා සසලෝනා මා සංතානේ දැතේ ගැවිලා Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම දසුනි මහේෂිකා මගේ YouTube channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මාසෙකට විතර පස්සේ තමයි ආපහු මගේ බෝඩින් එකට ආවේ. පේනවනේ බැල්කනි එකට වෙලා තියෙන දේ. මුළු කාමරේම දූවිලි වලින් පිරීලා තියෙන්නේ. ඒ වගේම තමයි බැල්කනි එකෙත් සත්තුත් ජරා කරලා තියෙන්නේ. ඉතින් මම මේ දැන් හදන්නේ ආපු ගමම්ම රූම් එක හොඳටම අස් කරගන්න. මොකද ඩීප් ක්ලීන් කරන්නේ නැතුව මේ රූම් එකේ නම් දැන් ඉන්න බෑ. ඒ තරම් ඩස්ට් එක පිරීලා තියෙන්නේ. ඉතින් අපේ යුනිවර්සිටි එකේ සති 2-3ක වගේ ස්ට්‍රයික් එකක් තිබුණා. ඊට පස්සේ ස්ට්‍රයික් එක ඉවර වුණත් එන්න හම්බුනේ නැහැ. මොකද ගම් වතුර සුලිසුලන් හින්දා ආපහු නිවාඩු තිබුණා. ඉතින් ඔන්න මාසෙකට විතර පස්සේ තමයි මේ බෝඩින් රූම් එකට ආවේ. එතකම් මේ රූම් එක වහලා තිබුණේ. මගේ රූම් එකේ දැන් තව ළමයෙක් ඉන්නවා. එයා නම් තාම ඇවිල්ලා නැහැ. මං විතරයි බෝඩින් එකට ආවේ. ඉතින් මේ සතියේ කොහොමත් කැම්පස් පටන් ගත්තට දුර ඉඳන් එන තව සමහර ළමයිට එන්න බැරි නිසා අපේ බැච් එකෙන් භාගයක් විතර ළමයි අඩුයි. මම එන ගමන් අම්මලත් එක්ක අයියාගේ ෂොප් එකට ගියා. ඉතින් අයියාලගේ අම්මා මට ඕන ග්‍රොසරි අයිටම්ස් ඔක්කොම ටික දුන්නා. ඒක නිසා මට කඩෙන් ආපහු ගන්න ඕන උනේ නැහැ. මීටත් වඩා ගොඩාක් අයිටම්ස් තිබුණා. හැබැයි මට ඒ දේවල් වැඩි. මොකද තාම බෝඩින් එකේ ඒ බඩු මට ඇති වෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා මට ඕන දේවල් ටික විතරක් අරන් අනිත් ටික ඔක්කොම මං අපේ අම්මත් ගෙදර යවුවා. ඒ වගේම තමයි මට ඔයාලට කියන්න බැරි වුණා මං අලුතෙන් ස්මෝල් බිස්නස් එකක් පටන් ගත්තා. ඉතින් ඒකේ පළවෙනි ඕඩර් එකත් මම අද බෝඩින් එකට එන්න කලින් දීලා ආවේ. ඉතින් අපේ අයියා තමයි මගේ පළවෙනි කස්ටමර්. මේ තියෙන්නේ ඒකේ බිල් එක. ඉතින් ඔන්න පළවෙනි බිල් එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ. ඉතින් ඒ බඩු ටිකක් දාලා මම ආවේ. මම ඔයාලට මගේ vlogs වල ඉස්සරහට පෙන්නන්නම් මොකද්ද මම පටන් ගත්ත ස්මෝල් බිස්නස් එක කියලා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඒ බඩු ටික බාස්කට් එකක දාලා වහලා තියෙනවා. මොකද අපේ බෝඩින් වල අපිට ෆ්‍රිජ් එකක් ඒ වගේ දේවල් නැහැනේ. ඉතින් කූඹින්ගෙන් මේ දේවල් පරිස්සම් කරගන්න හරිම අමාරුයි. ඒක නිසා මම ටිකක් හරි පරිස්සම් කරගන්න පුළුවන් මේ වගේ බාස්කට් එකකට දාලා හොඳට සීල් වෙන්න වහලා තිබ්බහම. ඉතින් ඒක නිසා මම මේ විදිහට වහලා තමයි මේ දේවල් පරිස්සම් කරගන්නේ. ඊට පස්සේ මම මේ හදන්නේ මම බඩු ගෙනාපු shopping bag, එතකොට ඉටි bag මේ ඔක්කොම මෙන්න මේ විදිහට නමලා මම මේ වගේ ලොකු බෑග් එකකට එකතු කරනවා. මොකද ගොඩාක් shopping bag මේ වගේ bags ගොඩාක් එකතු වෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට ගැටයක් ගහලා ඒක මම පැත්තකින් තියලා තියෙනවා. මට ඕන වෙලාවට ඒ shopping bag අරගන්න ආපහු පුළුවන් නිසා. මගේ බෙඩ්ෂීට් ටිකත් එක දවසක්වත් නිදාගන්න බැරි තරම් ඩස්ට් එක පිරීලා තියෙන්නේ. ඒක නිසා මම ඒ ටිකත් ඔක්කොම සෝදලා දැම්මා.
ඔයා බෝඩිං වල ඉන්න කෙනෙක් නම් හොඳටම දන්නවා මේ වගේ කාලයක් ගෙදර ඉඳලා ආපුහාම බෝඩින් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මුල ඉඳන්ම හැමදේම අස් කරන්න ඕනේ. මට පොඩ්ඩක් ඇත්තන් ඩස්ට් එක ගියපු ගමන් මේ අමාරු නිසා මම මාස්ක් එකකුත් දාගත්තා. මේ වෙද්දි රූම් එක ඔක්කොම මම අස් කරලා ඉවරයි. දැන් අතු ගා ගන්න හදන්නේ. ඉස්සර හොස්ටල් ඉදි නම් රූම් එක අස් කරාට පස්සේ ඔක්කොම වැඩ ටික ඉවරයි. ඉතින් මම මෙහෙත් කෑම උයාගෙන කන නිසා එහෙම බෑ. දැන් මම ගෙනාපු එළවලු ටිකත් මම පිළිවෙලට හදාගෙන ඊට පස්සේ මගේ උයන ටේබල් එකත් ටිකක් අස් කරගන්න ඕනේ. මොකද ඒ ටිකත් ඩස්ට් එක පිරීලා තියෙන භාජනවල. ඉතින් මම ගෙදරින් එද්දී එළවලු අලලූණු මේ දේවල් අරගෙන ආවා. දැන් ඒ ටිකත් පිළිවෙලට හදාගමු. මම ඉස්සර ඉඳන්ම ආසයි කෑම හදන්න. ඒක නිසා මම බෝඩින් එකේ මගේ කෑම මමම හදාගන්නවා කියලා තීරණයෙන් කරා. මොකද මම කලින් කැන්ටින් එකෙන් කාලා මට අසනීපුණු නිසා ඒ වගේම මට උයන්නත් පුළුවන් නිසා මම හිතුවා මගේ කෑම මම හදාගන්න. ඉතින් ඒක නිසා තමයි මම යුනිවර්සිටිය ඇවිල්ලත් කෑම උයාගෙන කන්නේ. ඔයාලා හිතනවා ඇති මට මහන්සි නැද්ද, කම්මැලි නැද්ද යුනිවර්සිටි ගිහිලා කෑමත් හදාගෙන කන්න කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් දවසම ඒ වගේ යුනිවර්සිටි එකේ හිටියාම මට නිකන් කෑම උයාගෙන කන එක ඒක ඇත්තටම නිකන් අර ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න, මනස සැහැල්ලු වෙන්න මම ඒ උයන එකට කැමති. ඒ වගේම තමයි මම දවසට වේල් 3ම උයන්නේ නැහැ. එක වේල් 2යි එහෙම නැත්නම් එක වේලයි. සමහර දවසට නම් එක පාරක්වත් උයන්නේ නැහැ. මොකද මම එක්කෝ එළියෙන් කනවා එහෙම නැත්නම් අයියලගේ ගෙදරිනුත් කනවනේ. ඉතින් ඒක නිසා මට උයන එක එපා වෙන්නේ නැහැ. මොකද එක දිගටම උයන්නෙත් නැති නිසා. ඉතින් ඊට පස්සේ ඔන්න මම ලිප්ප පිහ දාලා ගෙනාපු එළවලු ටිකත් මගේ මේ කූඩෙන් තියා ගන්නවා. මම මේ වගේ එළවලු තියන්න එක කූඩයයි අලලූණු තියන්න එක කූඩෙකුයි පාවිච්චි කරනවා.
රූම් එක අතස් කරලා ඉවර වෙලා මගේ උයන ටේබල් එක අතස් කරලා ඉවරයි. දැන් මම ඩස්බින් එකක් දාලා මට බොන්න වතුර ගේන්න යනවා. ඉතින් මේ තියෙන්නේ මම වතුර ගේන්න යන පාර. බලන්නකෝ ඒ පාර හරිම ලස්සනයි. මේ වෙද්දි නම් වැඩ ගොඩක් ඉවරයි. දැන් හොඳටම රෑවීගෙන එන්නේ. ඉතින් ඔන්න බෙඩ්ෂීට් කොට්ටුර මේ ටිකත් දැන් වෙලිලා තියෙන්නේ. අපි ඒ ටිකත් ඇඳට දාලා ඊට පස්සේ මාත් එක්ක බැල්කනි එක හොදන්න යමු. ගොඩක් කල් බෝඩින් එකේ හිටපු නැති නිසා බැල්කනි එකේ තිබ්බ පැල ටිකක් දැන් චුට්ටක් මැලවිලා තියෙන්නේ. මම මාසයක් වගේ වුණාට මැද හරියේදී වගේ ආව අපේ ප්‍රොජෙක්ට් එකක් තිබිලා ඒක වැඩ වගේ එකට. එතකොට මේ පැලේ මම එළියෙන් තියලා ගියා හොඳ වෙලාවට. නැත්නම් මගේ කබඩ් එක උඩනේ තිබ්බේ. ඒක නිසා ඒකට මොකුත් වෙලා නැහැ. ඉතින් චුට්ටක් මැලවිලා විතරයි තිබුණේ. ඇන්ටිත් වතුර දාන්න ඇති. මම ඒක නිසා බැල්කනි එක හොදන්න කලින් පැල ඔක්කොටම වතුර දාලා හිටියා. දැන් තමයි ටිකක් අමාරුම වැඩේ කරන්නේ. මේක නම් ඉතින් කරලා හොඳට පුරුදුයි. මොකද හොස්ටල් එකේ ඉතිත් බැල්කනි හොදනවනේ. ඒක නිසා මේ තියෙන්නේ මගේ රූම් එකේ බැල්කනි එක වල දැකලා ඇති මගේ කලින් වීඩියෝස් වල. මේකෙත් අපි ගොඩාක් කල් හිටපු නැති නිසා සත්තු ඇවිල්ලා ජරා කරලා. ඉතින් ඒක නිසා හොඳට මේ ටික බ්‍රෂ් කරලා හොදන්න ඕනේ. ඉතින් මේකත් හොදලා ඉරුණාම මගේ වැඩ ඔක්කොම ඉවරයි. මගේ ඔක්කොම වැඩ ටික කරලා ඉවර වෙලා නිදහසේ වොෂ් එකක් එහෙම දාගෙන දැන් මගේ රෑ කෑම ගන්නයි යන්නේ. ඉතින් මම අද රෑට හැදුවේ නූඩල්ස් එකක් ටිකක් සැරට. ඊට පස්සේ මම ආසම විදිහට ප්ලේන් ටී එකකුත් උණුවෙන් හදාගත්තා. මම කැමති සැරට කෑම එකක් කන ගමන් ප්ලේන් ටී එකක් බොන්න. ඉතින් මේ විදිහට තමයි මගේ දවස ගත වුණේ. මම බෝඩින් එකට ඇවිල්ලා මම හිතනවා ඔයාලා මේ vlog එකට ගොඩාක් කැමති ඇති කියලා. ඉතින් ලස්සන කමෙන්ට් එකකුත් දාන්න. මම තවත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.